සාදු සාදු අහගෙන ඉන්න මං කියනකොට ඒ විදිහට සිතන්න. මෙහි ඇස නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. ඇස නම් වූ ධාතු ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මෙහි කන නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. මේ කන නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කන නම් වූ ධාතු ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මෙහි නාසය නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. නාසය නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසය නම් වූ ධාතු ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මෙහි දිව නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. දිව නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිව නම් වූ ධාතු ස්වභාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මෙහි කය නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. කය නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කාය ධාතු මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ මනස ධාතු ස්වභාවයක්. මනස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනස යනු මනෝ ධාතු. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇස නම් වූ ධාතු ස්වභාවය නිසා ඇසේ ස්පර්ශය උපදිනවා. කන නම් වූ ධාතු ස්වභාවය නිසා කනේ ස්පර්ශය උපදිනවා. නාසය නම් වූ ධාතු ස්වභාවය නිසා නාසයේ ස්පර්ශය උපදිනවා. දිව නම් වූ ධාතු ස්වභාවය නිසා දිවේ ස්පර්ශය උපදිනවා. කය නම් වූ ධාතු ස්වභාවය නිසා කය ස්පර්ශය උපදිනවා. මනස නම් වූ ධාතු ස්වභාවය නිසා මනසේ ස්පර්ශය උපදිනවා. කුමක්ද මේ ස්පර්ශය? ඇසයි රූපයයි විඥානයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශයයි. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි පහසයි විඥානයයි එකතු වීම කයේ ස්පර්ශයයි. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම මනසේ ස්පර්ශයයි. ස්පර්ශ නානත්වයෙන් වේදනා නානත්වය ඇති වෙනවා. ඇසේ ස්පර්ශය නිසා ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා. කනේ ස්පර්ශය නිසා කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා.
නාසයේ ස්පර්ශය නිසා නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා. දිවේ ස්පර්ශය නිසා දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා. කයේ ස්පර්ශය නිසා කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා. මනසේ ස්පර්ශය නිසා මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම උපදිනවා. ස්පර්ශයෙන් විඳීම ඇති වෙන්නේ. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා. ස්පර්ශය උපදිනකොට විඳීම උපදිනවා. ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයෙන් නොවේ. විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයෙන් නොවේ. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇස නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීම අනිත්‍යයි. කන නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. කනේ ස්පර්ශය අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. නාසය නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. නාසයේ ස්පර්ශය අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. දිව නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. දිවේ ස්පර්ශය අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. කය නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. කයේ ස්පර්ශය අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම අනිත්‍යයි. මනස නම් වූ ධාතු ස්වභාවය අනිත්‍යයි. මනසේ ස්පර්ශය අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමත් අනිත්‍යයි. ඒ වගේම රූප ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. ශබ්ද ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. ගන්ධ ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. රස ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. පොට්ටබ්බ ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. ධම්ම ධාතු කියා ධාතු ස්වභාවයක් තියෙනවා. රූප ධාතුව මුල් කරගෙන රූප සංඥාව හට ගන්නවා. ශබ්ද ධාතුව මුල් කරගෙන ශබ්ද සංඥාව හට ගන්නවා. ගන්ධ ධාතුව මුල් කරගෙන ගන්ධ සංඥාව හට ගන්නවා. රස ධාතුව මුල් කරගෙන රස සංඥාව හට ගන්නවා. පොට්ටබ්බ ධාතුව මුල් කරගෙන පොට්ටබ්බ සංඥාව හට ගන්නවා. ධම්ම ධාතුව හිවත් අරමුණු ස්වභාවය මුල් කරගෙන අරමුණු හට ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා. ධම්ම සංඥාව ඇති වෙනවා. රූප ධාතුව අනිත්‍යයි. ඒ නිසා රූප සංඥාවත් අනිත්‍යයි. ශබ්ද ධාතුවත් අනිත්‍යයි. ශබ්ද සංඥාවත් අනිත්‍යයි. ගන්ධ ධාතුව අනිත්‍යයි. ගන්ධ සංඥාව අනිත්‍යයි. රස ධාතුව අනිත්‍යයි. රස සංඥාව අනිත්‍යයි. පොට්ටබ්බ ධාතුව අනිත්‍යයි. පොට්ටබ්බ සංඥාව අනිත්‍යයි. ධම්ම ධාතුව අනිත්‍යයි. ධම්ම සංඥාව අනිත්‍යයි. අනිත්‍ය වූ රූප සංඥාවෙන් අනිත්‍ය වූ රූප සංකල්ප ඇති වෙනවා.
අනිත්‍ය වූ ශබ්ද සංඥාවෙන් අනිත්‍ය වූ ශබ්ද සංකල්පය තියෙනවා. අනිත්‍ය වූ ගන්ධ සංඥාවෙන් අනිත්‍ය වූ ගන්ධ සංකල්පය තියෙනවා. අනිත්‍ය වූ රස සංඥාවෙන් අනිත්‍ය වූ රස සංකල්පය ඇති වෙනවා. අනිත්‍ය වූ පොට්ටබ්බ සංඥාවෙන් අනිත්‍ය වූ පොට්ටබ්බ සංකල්පය ඇති වෙනවා. අනිත්‍ය වූ ධම්ම සංඥාවෙන් අනිත්‍ය වූ ධම්ම සංකල්පය ඇති වෙනවා. ඒ රූප සංකල්පය නිසා රූප සංකල්පය මුල් කරගෙන රූප කෙරෙහි ආසාව ඇති වෙනවා. ශබ්ද සංකල්ප මුල් කරගෙන ශබ්ද කෙරෙහි ආසාව ඇති වෙනවා. ගන්ධ සංකල්පය මුල් කරගෙන ගන්ධ කෙරෙහි ආසාව ඇති වෙනවා. රස සංකල්ප රසය ගැන කල්පනා කිරීම මුල් කරගෙන රසය ගැන ආසාව ඇති වෙනවා. පොට්ටබ්බ සංකල්ප ස්පර්ශය ගැන කල්පනා කිරීම මුල් කරගෙන ස්පර්ශ ලැබීමේ ආසාව ඇති වෙනවා. අරමුණු සංකල්ප මුල් කරගෙන ඒ අරමුණු යලි යලි සිටීමේ ආසාව ඇති වෙනවා. ඒ රූප ඡන්දය නිසා රූපේ කෙරෙහි ඇති ආසාව නිසා 10ක් හට ගන්නවා. ඒ රූප ගැන ආසාව නිසා 10ක් හට ගන්නවා. රූප දකින්නට. ශබ්ද ගැන ඇති වෙන ආසාව නිසා ශබ්ද අසන්නට 10ක් හට ගන්නවා. ගන්ධ සුවඳ ගැන ඇති ආසාව නිසා ගන්ධ සුවඳ විඳින්නට 10ක් හට ගන්නවා. රසය ගැන ඇති ආසාව නිසා රස විඳින්නට 10ක් හට ගන්නවා. පහස ගැන ඇති ආසාව නිසා පහස ලබන්නට 10ක් හට ගන්නවා. අරමුණු ගැන ඇති ආසාව නිසා ඒ අරමුණු මෙනෙහි කරන්නට 10ක් හට ගන්නවා. රූප ගැන ඇති වෙන දැවිල්ල නිසා ඒ දැවිල්ල නිවා ගන්නට රූප සොයන්න පටන් ගන්නවා. ශබ්ද ගැන ඇති වෙන දැවිල්ල නිසා ඒ සංසිඳවන්නට ශබ්ද සොයන්න පටන් ගන්නවා. ගන්ධ සුවඳ ගැන ඇති දැවිල්ල නිසා ඒ සංසිඳවා ගන්නට සුවඳ සොයන්න පටන් ගන්නවා. රස ගැන ඇති දැවිල්ල නිසා රසයේ සංසිඳවා ගන්නට රස සොයන්න පටන් ගන්නවා. පහස ගැන ඇති දැවිල්ල නිසා පහස සංසිඳවා ගන්නට පහස සොයන්න පටන් ගන්නවා. මේ මනසට එන අරමුණු මෙනෙහි කරන නිසා දැවිල්ල නිසා යලි යලි ඒ අරමුණම කල්පනා කර කර මෙනෙහි කරන්න ගන්නවා. මේ සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ සියල්ලම වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. මේ සියල්ල මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇස අනිත්‍යයි. ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇස ධාතු ස්වභාවයක්. කන අනිත්‍යයි. කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කන ධාතු ස්වභාවයක්. නාසය අනිත්‍යයි. නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසය ධාතු ස්වභාවයක්. දිව අනිත්‍යයි. දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ධාතු ස්වභාවයක්. කය අනිත්‍යයි. කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ධාතු ස්වභාවයක්. මනස අනිත්‍යයි. මනස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනස ධාතු ස්වභාවයක්. ඇසට පෙනෙන රූප අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූප ධාතු ස්වභාවයක්. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ශබ්දය ධාතු ස්වභාවයක්. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගඳ සුවඳ ධාතු ස්වභාවයක්. දිවට දැනෙන රස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. රස ධාතු ස්වභාවයක්. කයට දැනෙන පහස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. පහස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. පහස ධාතු ස්වභාවයක්. මනසට සිටින අරමුණු අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අරමුණු මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අරමුණු ධාතු ස්වභාවයක්. ඇසත් රූපයක් නිසා ඇසේ විඤ්ඤාණය හටගන්නවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. විඤ්ඤාණය යනු ධාතු ස්වභාවයක්. කනත් ශබ්දයක් නිසා කනේ විඤ්ඤාණය හටගන්නවා. කනේ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. නාසයයි ගඳ සුවඳයි නිසා විඤ්ඤාණය හටගන්නවා. නාසී විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසී විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසී විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. දිව දිවයි රසයයි නිසා දිවේ විඤ්ඤාණය හටගන්නවා. දිවේ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. කයයි පහසයි නිසා කයේ විඤ්ඤාණය හටගන්නවා. කයේ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ විඤ්ඤාණය මම නෙවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ විඤ්ඤාණය යනු ධාතු ස්වභාවයක්. මනසයි අරමුණුයි මනෝ විඤ්ඤාණයයි. මනසයි අරමුණුයි නිසා මනෝ විඤ්ඤාණය හටගන්නවා. මනෝ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනෝ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනෝ විඤ්ඤාණය යනු ධාතු ස්වභාවයක්. මනසයි ඇසයි රූපයි විඤ්ඤාණයයි. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශයයි. කනේ ස්පර්ශය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කනේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශයයි.
නාසයේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශයයි. දිවේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ ශරීරයයි පහසයි විඥානයේ එකතු වීම කයේ ස්පර්ශයයි. කයේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ මනසයි අරමුණුයි විඥානය එකතු වීම මනසේ ස්පර්ශයයි. මනසේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් හටගන්නා යම් විඳීමක් ඇද්ද? ඒ විඳීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ ස්පර්ශය නිසා යම් රූප සංඥාවක් හටගන්නවාද? ඒ රූප සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්පර්ශය නිසා යම් ශබ්ද සංඥාවක් හටගන්නවාද? ශබ්ද සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්පර්ශය නිසා යම් ගන්ධ සංඥාවක් හටගන්නවාද? ඒ ගන්ධ සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්පර්ශය නිසා යම් රස සංඥාවක් හටගන්නවාද? ඒ රස සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්පර්ශය නිසා යම් පොට්ටබ්බ සංඥාවක් හටගන්නවාද? ඒ පොට්ටබ්බ සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ස්පර්ශය නිසා යම් ධම්ම සංඥාවක් හටගන්නවාද? ඒ ධම්ම සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. සංඥාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. රූප සංඥාව නිසා රූප ගැන යම් චේතනා ඇති වෙනවාද? ඒ රූප සංචේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ රූප සංචේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ශබ්දය ගැන යම් චේතන ඇති වෙනවාද? ඒ ශබ්ද සංචේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ශබ්ද සංචේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ගන්ධ සුවඳ ගැන යම් චේතනා ඇති වෙනවාද? ඒ චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. රසය ගැන යම් චේතනා ඇති වෙනවාද? ඒ චේතනා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රස සංචේතනාව මම නොවේ,
මගේ නොවේ, මගේ ආත්මය නොවේ. පහස ගැන යම් චේතන ඇති වෙනවාද? ඒ පහස ගැන ඇති චේතනා, පොට්ටබ්බ සංචේතනා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. පහස ගැන ඇති වෙන චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසට සිතෙන අරමුණු ගැන යම් චේතන ඇති වෙනවාද? ඒ අරමුණු අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අරමුණු ගැන ඇතිවන චේතනා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අරමුණු ගැන ඇතිවන චේතනා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. රූපේ කෙරෙහි යම් ආසාවක් ඇති වෙනවාද? එය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ශබ්ද ගැන යම් ආසාවක් ඇති වෙනවාද? එයත් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ගඳ සුවඳ ගැන ආසාවක් ඇති වෙනවාද? එය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. රස ගැන යම් ආසාවක් ඇති වෙනවාද? එය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. පහස ගැන යම් ආසාවක් ඇති වෙනවාද? එයත් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අරමුණු ගැන යම් ආසාවක් ඇති වෙනවාද? ඒ ආසාවත් අනිත්‍ය වෙලා යන එකක්. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සියල්ලම වෙනස් වෙන ලෝකයට අයිති දේවල්. සියල්ලම අනිත්‍ය ලෝකයට අයිති දේවල්. අනිත්‍ය දේවල් පවතින්නේ හේතු සකස් වෙන නිසා. ඒවා නැතුව යන්නේ හේතු නැතුව යන නිසා. ඒ සියල්ලම ධාතු ස්වභාවයක්. ඒ සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ ධාතු ස්වභාවයකට මුලා වී, ධාතු ස්වභාවයකට රැවටී, ධාතු ස්වභාවයකින් සකස් වෙවි යන මේ ජීවිතයෙන් අත් මිදීම පිණිස මේ අනිත්‍ය භාවනා මනසිකාරය උපකාර වේවා. සාදු, සාදු, සාදු. විවේක කාලේ